මොනවද පුතා ඔය කරන පව්කාර වැඩ? ඔය සත්තු මරන් ඔය කුඹින්ගේ පාඩු ඉන්න දෙන්නකො. කවුනේ තාත්තේ? අන්නාරි. හොඳ ළමයි එහෙම සත්තු මරන්නේ නැහැ. අන්න තාත්තේ කවුද ඇවිල්ලා? කවුද බොල මේ වෙලාවේ? යන්න ඕනේ බලන්න. හලෝ සුනිමල් මල්ලි. කාලෙකට පස්සේ. කොහොමද ඉතින්? සුබල්තාවුද්දක් එයා. එසෙන් වේවා එන්නකො ගෙට. මොකද මේක පාට මේ පැත්තම දක්වන්නේ. හරි අපි වාඩි වෙනම කතා කරමුකෝ. නිකම් පොඩි කෙනාට බයිනා වගේ වුණා මට. නෑ මෙයා මේ අහිංසක සත්තු මරනවා. මං ඒකයි පොඩ්ඩක් කෑගුවේ. පුතා සත්තු මරන්න එපා. පුතාලගේ තාත්තා ඉස්සර හරියට සත්තු මරුවා. බඩුම තමයි. පුතාගේ දැක්ක පුතාලගේ තාත්තා බල්ලගේ ඇතුළේ දාගෙන කොන්ද කැඩෙනකම් බල්ලට කොල්ලෙන් ගැව්වා. පුතා දැන්නේ පස්සේ බල්ලා කාලේ පස්ස අද්දාට ගියේ. මං හිතුවා මේ යකා ඔක කියයි කියලා. සත්තු මරන්න පුරුදු වෙන්න එපා. ඇත්තද?